ඔයාට නොදැනීම ඔයාගේ සල්ලි දිය කරලා දාන 4-5 දෙනෙක් ඉන්නවා කියලා ඔයා දන්නවා. ඒ 4 හින්දා තමයි ඔයාගේ පඩිය ලැබිලා මාසෙ මැද වෙද්දි ඒ සල්ලි හුලඟ ගියා වගේ දැනෙන්නේ. අපි හැමෝම හිතන්නේ ලොකු වියදම් ගැන විතරයි. හැබැයි මේ පොඩි පුරුදු පහ තමයි ඔයාගේ සේවිංග්ස් ටික හොරෙන්ම අරන් යන්නේ. බලන්න ඔයාටත් මේවා වෙනවද කියලා. අධික විදුලි බල වියදම්. ඔයාගේ නිවසේ නිවන්න අමතක වුණ ලයිට්ස්, AC, ෆෑන් නිසා ඔයාටත් නොදැනීම මාසිකව විශාල මුදලක් වැය වෙනවා. කම්මැලිකමට කරන ඩිලිවරි, උයන්න තියෙන කම්මැලිකමට හැමදාම එළියෙන් කෑම ඕඩර් කරද්දී ඔයාගේ පඩියෙන් විශාල කොටසක් ඒකටම දී වෙලා යනවා. පාවිච්චි නොකරන apps, subscriptions, සමහර apps subscription ඔයා පාවිච්චි කළත් නොකළත් මාසෙට නිකරුණේ ඔයාගේ ගිණුමේ සල්ලි කැපෙනවා. ඒ වගේම වට්ටම් දැක්කම කරන අනවශ්‍ය shopping, discount offer දැක්ක ගමන් පස්සේ ඕන වෙයි කියලා ඔයා ගන්නවා. අන්තිමට ඔයාට මොනවද දැනේ සල්ලි නැතිවෙනවා. ඒ වගේම බස් එකේ යන්න පුළුවන් පුංචි ගමනටත් ඔයා Uber එකක්, ටැක්සි එකක්, ටිග්මි එකක් අරගෙන යන්න නිසා මාසේ අන්තිමට පර්ස් එක හිස් වෙන එකත් පුදුමයක් නෙවෙයි. මේ හැමදේම එකතු වුණාම තමයි ඔයාට මගේ සල්ලි වලට මොකද වුනේ කියලා හිතෙන්න පටන් ගන්න. මේ තමයි ඔයාගේ දියුණුව නවත්තන හතුරු. ඉතින් මේකට තියෙන ලේසිම විසඳුම ඔයා සතියක් යනකම් ඔයා වියදම් කරන හැම රුපියලක්ම පොතක සටහන් කරලා බලන්න. එතකොට ඔයාගේ සල්ලි කොහෙටද යන්නේ කියලා ඔයාටම බලා ගන්න පුළුවන්. මේ දේවල් වලින් ඔයාට වැඩියෙන්ම සල්ලි යන්නේ කොහෙටද? ඒක පහලින් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ ෆයිනෑන්ෂල් ටිප්ස් දැනගන්න ෆලෝ කරන්න SL Financial Freedom page එක.